වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අද අපි කාගෙන් හරි හැව්වොත් අපිට දෙන්න පුළුවන් උත්තරේ තමයි මම දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඇත්ත. අද බහුතරයක් කිතුණුවන්, ගොඩක් කිතුණුවන් දන්නේ නැහැ තමුන්ගේ මොනවද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ නිසා මොකද්ද කරන්නේ? අපිට හිතෙන දේ කරන්න යනවා. අන්තිමට මොකද වෙන්නේ? අනාගෙන නාගෙන අන්තිමට ලෙඩ වෙලා මානසික වැටිලා නේ අපි මොකද වෙන්නේ? දෙවියන් වහන්සේව පවා එපා වෙන තැනට පත් වෙලා තවත් කිතුණුවන්ට දෙවියන් වහන්සේව එපා කරවන තැනට අද කිතුණුව පත් වෙලා ඉන්නවා. පැහැදිලිද? මම ඔබට කියන්නම් දෙවියන් වහන්සේ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මීකා 6:8 පැහැදිලිව කියනවා. එම්බා මනුෂ්‍ය යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ. මොනවද කියන්නේ? යහපත මොකක්ද? දෙවියන් වහන්සේ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? උන්වහන්සේ අපිට පෙන්වලා තියෙනවා. මොකක්ද? 1. ධර්මිෂ්ඨකම් කිරීම. ඊට පස්සේ කරුණාවට ප්‍රේම වීම. නුඹේ දෙවියන් වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමින් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ කාරණා 3යි. 1. ධර්මිෂ්ඨකම. 2. මොකද්ද? කරුණාවට ප්‍රේම වීම. 3. දෙවියන් වහන්සේ කෙරෙහි යටහත් වීම. අද මේ තුනම බොහෝ සභාවන් වලින් ඈතට ගිහිල්ලා තිබෙනවා. පෞද්ගලික සම්බන්ධතාවය නැති වෙලා තිබෙනවා. නමුත් අපි සේවය කරනවා. සුභාරංචිය කියනවා. ගෝලයෝ හදනවා. මොකද වෙලා තියෙන්නේ? මම දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය නැති කරගෙන. දෙවියන් වහන්සේකට ප්‍රිය වේද? ප්‍රසන්න වේද? කායින් සහ ආබේල්ගේ කතාවෙන් දෙවියන් වහන්සේ මොනවද අපිට කිව්වේ? ආබේල්ගේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත්තත් කායින්ගේ පූජාව ඇයි පිළිගත්තේ නැත්තේ? කායින් සහ ආබේල් කරපු ඒ වැඩ දෙක ගත්තොත් ආබේල් කරපු වැඩේ කායින් කරපු වැඩේට වඩා ලේසි. කායින් කරපු වැඩේ ආබේල් කරපු වැඩේට වඩා අමාරුයි. නමුත් ඇයි අමාරුවෙන් කරපු දේ දෙවියන් වහන්සේ පිළිගත්තේ නැතුව ලේසියෙන්ම දුන්න දේ දෙවියන් වහන්සේ පිළිගත්තේ? අපිට හිතන්න යමක් තිබෙනවා. ජේසුස් වහන්සේ වතුරෙන් බෞතිස්ම වෙලා වතුරෙන් එළියට එනකොට ස්වර්ගෙන් හඬක් එනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මම මොහු කෙරේ දා ප්‍රසන්නව සිටිමි කියලා. ඒ වෙනකොට ජේසුස් වහන්සේ මුකුත් කරලා තිබෙන්නේ නැහැ. කිසිම හාස්කමක් මොන දෙයක්වත් කරලා තිබෙන්නේ නැහැ. මොනවට දෙවියන් වහන්සේ ප්‍රසන්න වුණේ? ජේසුස් වහන්සේගේ ජීවිතයට. මම ඔබට කියන්නම්, වචනේ පැහැදිලිවම කියලා තියෙනවා. අපි කරන දේට වඩා අපි ගැන කෙරේ උන්වහන්සේ බලාගෙන ඉන්නවා. අද සභාවන් වල සේවය කරනවා, සුභාරංචිය කියනවා නේ, හැමදේම කරනවා. පැය 24ම පූර්ණ කාලීන සේවය කියලා තමයි සමහර අය වැඩ කරනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ නෙවෙයි කරගෙන ඉන්නේ. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ධර්මිෂ්ඨකමේ ජීවිත රටාවක්. ධර්මිෂ්ඨකම යනු දෙවියන් වහන්සේ සමග පවත්වන යහපත් සම්බන්ධතාවයයි. මම කියනම් සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේට ඕනේ යහපත් සම්බන්ධයක් ඇති කරගත්ත මිනිස්සු මේ කාලේ. ඒ හැර දෙවියන් වහන්සේට ඔබ කරන ඉතා මිල අධික පූජාවන් සත 5කට වැඩක් නැහැ. දෙවියන් වහන්සේට ඕනේ ප්‍රේමණීය, උන්වහන්සේට ප්‍රේම කරන, උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන පුද්ගලයෝ. අද ගොඩාක් සේවකයෝ කියාගෙන ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්න ළඟයි කියලා. මම මගෙන් අහන ප්‍රශ්නයක්. අද යේසුස් වහන්සේ ආවොත් ගෙනියන්න සභාවක් තියනවද? ඇයි කිතුණුවෝ ඇල් මැරිලා කිසිම සම්බන්ධයක් නැහැ. තමන්ට කැමති දේ කරමින් තමන්ව සතුටු කරගෙන ඉන්නවා. අද වෙලා තියෙන ප්‍රශ්නය කෙටියෙන්ම කිව්වොත් කිතුණුවන්ගේ වැඩේ වෙලා තියෙන්නේ තමන්වම සතුටු කරගන්න කාලයකට ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ මොනවද සතුටු වෙනවද නැද්ද කියන එක වැදගත් නෑ.
කිතුනුවෝ අපි බොහෝ දෙයක් බොහෝමයක් අය අපි කරන්නේ අපි සතුටු කරගන්න එක. දේව මෙහෙයක් කරත් අපි සතුටු වෙන්න ඕනේ. ගීතිකාවක් කිව්වොත් අපිව සතුටු වෙන්න ඕනේ. දේශනාවක් කරත් අපිව සතුටු වෙන්න ඕනේ. අපේ යාඥාව පවා අපිව සෑහීමකට පත් කරන, අපේ දොස් තැබීම නැති කරන්න මම අද කරානේ කියන තැනට අපි අද පත් වෙලා තිබෙනවා. අපි කරන දේ දෙවියන් වහන්සේට ප්‍රසන්නද? ඔබගෙන්